හෙලෝ ළමයි පොඩි පණිවිඩයක් දෙන්න ආවේ. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක දකින ඔයා පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. මොකද මේ වෙද්දි මගේ බිස්නස් WhatsApp එක කවුරු හරි හැක් කරලා තියෙනවා. iPhone SE 2 එකකින් තමයි හැක් කරලා තියෙන්නේ. මං අතින් කෝඩ් එකක් ගියා. මම ඇත්තට මේක දැනුවත්ව නෙමෙයි කරේ. දෙවෙනි පාර බලද්දී account එක හැක් වෙලා. ඉතින් මට මේ වෙද්දි පේමන්ට් කරලා තියෙන කට්ටියකුත් ඉන්නවා. පේමන්ට් කරලා තියෙන අය, ඒ කියන්නේ ඕඩර්ස් අද හෙට අනිද්දා වගේ දාන්න තියෙන කට්ටිය මට FB එකේ මැසෙන්ජර් එකට මැසේජ් එකක් දාන්න. පුළුවන් තරම් ඉක්මනට මැසේජ් එකක් දාන්න. ඔයාලගේ ඕඩර්ස් රෙඩි කරලා දෙන්නම්. ඔයාලට දැන් මගේ සෝරා කියලා තියෙන ලෝගෝ එකකින් ඔයාලට WhatsApp මැසේජ් එකක් එනවනම් ඒ දාන්නේ මම නෙවෙයි. ඒක නිසා ඔයාලට එවන කිසිම බැංක් ඩීටේල්ස් එකකට ඔයාලා පේමන්ට් කරන්න යන්න එපා. මොකද මේ account එක දැන් මගේ නෙවෙයි, වෙන කවුරු හරි ඒක අරගෙන. බිස්නස් එක පටන් අරගෙන මේ අවුරුදු දෙකමාරටම මට මේ වගේ දෙයක් වුණ පළවෙනි පාර. ඉතින් ඇත්තටම මට ඒ ගැන අත්දැකීමක් තිබ්බේ නැහැ. ඉතින් පුළුවන් තරම් මේක ෂෙයා කරලා දෙන්න ඔයාලා හැමෝගෙම මං ඉල්ලන්නේ එච්චරයි. මොකද ගොඩක් කට්ටිය මට මැසේජස් දාලා තිබ්බා, රිප්ලයි කරන්න බැරි වෙලා කට්ටිය තිබ්බා. එතකොට එයාලට දැන් රිප්ලයි කරන්නේ account එක ගත්ත කෙනා. එයා මොනවා කියයිද, මොන විදිහට ඔයාලත් එක්ක කතා කරයිද, ඒ කිසිම දෙයක් මම දන්නේ නැහැ. හැබැයි ඒ කිසිම දෙයකට මම සම්බන්ධ නැහැ. ඒ කියන්නේ account එක දැන් මගේ නෙවෙයි. මගේ තිබ්බේ 070 40 80 791 නම්බර එක. දැන් ඒ නම්බර එකෙන් කිසිම බිස්නස් WhatsApp එකක් නැහැ. අඩුම තරමේ දැන් මට කිසිම බිස්නස් WhatsApp එකක් නැහැ. මම ඔයාලට ඉක්මනින්ම WhatsApp නම්බර එකක් හදලා දාන්නම්. මොකද මේ වෙද්දි මං ගාව SIM එකක්වත් නැහැ වැඩිපුර. මොනවා කියන්නද කියලාවත් තේරෙන්නේ නැහැ. වීඩියෝ එකක් කරාට මේක කරන්නේ ඇත්තටම පේමන්ට් කරපු කට්ටිය බය වෙයි. රිප්ලයි එකක් නැති වුණාම මේ account එක බෑන් වෙන විනාඩි 5කට විතර කලින් මට පේමන්ට් එකක් ආවා. මට ඒකවත් බලන්න බැරි වුණා. අනේ ඔයාලගේ ස්ලිප් එක මට මැසෙන්ජර් එකේ මැසේජ් එකක් දාන්න. මැසෙන්ජර් නැත්තම් TikTok හරි Insta හරි ඔය දෙකෙන් එකට දාන්න. මම තුනම බලනවා. දැන් අද දවසේ වෙන කරන්න දෙයක් නැහැනේ. account එක ගන්න මම try එකක් දෙනවා. එහෙම බැරි වුණොත් මම අලුත් WhatsApp එකක් ඔයාලට ඉක්මනට දෙන්නම්. පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරලා අනිත් අය දැනුවත් කරන්න ප්ලීස්.